හරි ඔන්න අදත් ගෙනා පට්ටාතර ගානක් මේ ගානේ ආතල් එක තේරෙන්න නම් ඔයා වීඩියෝ එක නවත්තලා මේ ගාන හදන්න try කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට මේක තේරෙන්නේ නැහැ එච්චර අමාරු ගානක් කියලා. දැන් මේක කරන්න දෙන්නේ දෙවරක් 9999 වර්ගය ඍණ 9999 ඍණ 3 කියලා තමයි තියෙන්නේ. මේක අපි හදන්න ගත්තොත් මුලින්ම 9999 වර්ග කරලා ඊට පස්සේ ඒක දෙකෙන් ගුණ කරලා ඊට පස්සේ මෙන්න මේ 9999 අඩු කරලා ආයෙ තුනකුත් අඩු කරන්න ගියොත් වැඩි පට්ට චාටර් හදාගන්නේ කොහමද? හැබැයි ගොඩ වෙලාවක් යයි. එතකොට මේක හදන්න ලේසි ක්‍රමයක් නැද්ද? තියෙනවා. මොකද්ද? දැන් කියන්න. හැබැයි try කරලා එන්න ඕනේ. මම කරන්නේ මෙන්න මේ 9999ට x කියලා දාගන්නවා. මොකද්ද මං කරේ? 9999ට මං x කියලා දාගත්තා. ඊට පස්සේ එතකොට ඉතින් මෙතන x වර්ග වෙනවනේ. දැන් අපිට ප්‍රකාශනය ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. කොහොමද? 2x වර්ගයේ ඍණ x ඍණ 3. මේ වගේ ඒවා සුළු කරන්න නම් අපි දන්නවනේ. අම්බෝ මෙව්ව බෑ. මේවා පුළුවන්. අන්න එහෙනම් මේක සුළු කරලා අවසානයේ x ට දාන්න තියෙන කෙලිම 9999. එතකොට මේ ගාන අපිට ඉක්මනට පහසුවෙන් කරන්න පුළුවන්. මම ඔන්න දැන් කරනවා. මේකේ කොහොමද අපි සාධක හොයන්නේ? මුලින්ම මෙන්න මේක ගුණ කරන්න බෑ මේකෙන්. එතකොට එනවා ඍණ 6x වර්ගයක්. ඍණ 6x හදන්නේ කොහොමද? ඍණ 3x වරක් ධන 2x නේ. ඒක කොහොමද එකපාරම ගත්තේ? 6 හැදෙන්නේ 3 වරක් 2කින්. දැන් මෙතන එකතු කරපුවාම ඍණ x එකක් එන්න නම් අනිවාර්යෙන් වැඩි එක්කෙනා රින වෙන්න බෑනේ. අන්න එහෙම තමයි වැඩේ වෙන්නේ. දැන් මේක අපිට මෙන්න මෙහෙම ගත්ත හැකි. දැන් මෙන්න මෙතන ඍණ x ට මෙන්න මේ පද දෙක අපිට දාන්න තියෙන්නේ. ඒ කියන්නේ 2x වර්ගයේ ඍණ ඕනනම් ධන දාමු. ධන 2x ඍණ 3x ඍණ 3. ඔහොමනේ එන්නේ. දැන් මෙන්න මේ දෙක සලකමු. මේකෙන් 2x එකක් අපි පොදුවට ගන්නවා. එතකොට x ධන 1 එනවා. මේකේ ඍණ 3ක් අපි එළියට ගන්න. එතකොට x ධන 1 එනවා. එතකොට මේක අපිට වෙන වෙනම ලියන්න පුළුවන්. කොහොමද? x ධන 1 වරක් 2x ඍණ 3. දැන් මේක x ට මෙන්න මේ 9999 ආදේශ කරන්න තියෙන්නේ. ඒ කොහොමද? ඒ කියන්නේ 9999 ධන 1 වරක් දෙවරක් 9999 ඍණ 3 නේ. පේන්නේ නැද්ද? දන්නේ එතන ලියන්න. මෙතන x ධන 1 වෙනකොට දානවා 9999. 9999 ධන 1 වරක් දෙවරක් 9999 ඍණ 3. මෙන්න මේක ගන්නවා. දැන් 9999ට ධන එකක් කියන්නේ අපිට එනවා 10000ක් කියලා.